සුබ දවසක් ඔයාට. නිලුස් කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ළඟ එන අලුත් අවුරුද්දට කව්පි වලින් රසට කැවුම් ටිකක් හදාගන්න විදිහ තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මුං කැවුම් වගේම රසට හදාගන්න පුළුවන්. පැණි දාන්නේ නැතුව සීනි වලින් තමයි මේ කැවුම් ටික මම හදාගන්නේ. පොඩ්ඩක්වත් මැද හයිය නැතුව ලස්සනට කව්පි වලින් මේ කැවුම් එක හදාගන්න පුළුවන්. ඔයා අද නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ. channel එක subscribe කරලාම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි බලමු මේ කව්පි කැවුම් ටික රසට මෙලකට කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන කව්පි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මේවයි ගල් වැලි තියෙන හින්දා හොඳට ගරලා හොදලා අරගන්න. මම මේ ටික ගරලා හොදලා හොඳට වේලගෙන තියෙන්නේ. වේලලා අරගත්තාම ඉක්මනට අපිට මේ ටික බෙද ගන්න පුළුවන්. ඊට පස්සේ රත්තුණු තාච්චියකට දාලා මේ විදිහට කව්පි ටික බෙද ගන්න. ලිපේ ගින්දරත් අඩුවෙන් තියාගෙන කව්පි ටික බෙද ගන්න. ගොඩාක් දුඹුරු පාට වෙනකම් බෙද ගන්න එපා. කව්පි ටික බැදීගෙන එනකොට හොඳට සුවඳ එනවා. මුං ඇට බදිනකොට එන සුවඳමයි එන්නේ. ගොඩක් දුඹුරු පාට වෙනකම් බෙද ගන්න එපා. කව්පි ඇටයක් හපලා බලන්න අමු රස නැතුව බැදිලාද කියලා. මේ ගානට බෙද ගත්තාම ඇති. ඊළඟට මේ ටික පොඩ්ඩක් නිමෙන්න තියලා ග්‍රයින්ඩර් කප් එකට දාලා මම මේ ටික හොඳට අඹර ගන්නවා. කව්පි කෑලි නැතුව හොඳටම පිටි වෙන්න මේ ටික මම අඹර ගත්තා. ඊළඟට ඕන වෙනවා තෙත හාල් පිටි ග්‍රෑම් 100ක්. ඒ ටිකත් පොඩ්ඩක් බෙදලා අරගන්න ඕන. පිටි ටික ගොඩාක් වෙලා බෙදගන්නේ නැහැ. පිටිවල තියෙන තෙත ගතිය ටිකක් යනකම් බෙදගත්තාම ඇති. ඊට පස්සේ මේ බෙදගත්තු පිටි වලින් ග්‍රෑම් 50ක් විතර මම කව්පි පිටියකට එකතු කරගන්නවා. පිටි වැඩියෙන් එකතු කරගන්නේ නැහැ. එතකොට කව්පි කැවුම් එකේ රස අඩු වෙනවා. ඒ හින්දා පිටි ග්‍රෑම් 50ක් විතර එකතු කරගත්තාම ඇති. ඊට පස්සේ පිටි ටික හොඳට කලවම් කරගන්න. ඊළඟට තාච්චියක් ලිපේ තියලා සීනි මේස හැන්ති 3ක් එකතු කරගෙන සීනි ටික කැරමල් කරගන්නවා. ගොඩාක් කළු වෙනකන් සීනි ටික කැරමල් කරගන්න එපා. ලස්සන පාටකට කැරමල් එක හැදුනට පස්සේ උණු වතුර කෝප් එකමාරක් එකතු කරගන්න. දැන් සීනි ග්‍රෑම් 300ක් එකතු කරගන්න. මේ සීනි ග්‍රෑම් 300ෙන් තමයි මම මේස හැන්ති 3ක් සීනි කැරමල් එකට අරගත්තේ. ඊට පස්සේ සීනි ටික දිය වෙනකන් පැණි ටික උණු කරගන්න. පැණි එකෙන් ටිකක් වතුරයකට මේ විදිහට දාලා බලන්න. පැණි ටික ඇඟිල්ලෙන් එහා මෙහා කරනකොට විසිරීලා යන විදිහට පැණි ටික උණු කරගත්තාම ඇති. ඇඟිල්ලෙන් එකතු කරලා ගුලියක් විදිහට හදාගන්න පදමට පැණි එක උණු කරගන්න එපා. එතකොට කැවුම් ටික හයි වෙනවා. දැන් පැණි ටික පොඩ්ඩක් වෙලා නිවෙන්න තියාගන්න. ඊළඟට කව්පි පිටි ටික මම ඉඩ තියෙන භාජනයකට දාගෙන පැණි එකෙන් ටික ටික දාලා පිටි ටික අනා ගන්නවා. මේ විදිහට පිටියකට පැණි දාලා අනා ගන්නකොට පැණි වැඩි වෙන්නේ නැතුව නියම පදමට පිටි එක අනා ගන්න පුළුවන්. අතේ ඇලෙන්නේ නැති විදිහට මේ පදමට පිටි ටික අනා ගන්න. බෙදගත්තු හාල් පිටි වලින් මම ග්‍රෑම් 50ක් විතර ඉතුරු කරගත්තා. ඒකෙන් බන්දේසියට මේ විදිහට පිටි ටිකක් ඉහාගෙන කව්පි පිටි මිශ්‍රණය මේ විදිහට තුනී කරගන්න. තුනී කරගන්නකොටත් පිටි ටිකක් උඩින් ඉහලා ලස්සනට තුනී කරගන්න. ගොඩාක් ඝනකමට තුනී කරගන්න එපා. සෙන්ටිමීටර් කාලක් විතර වගේ ඝනකමට තුනී කරගන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට කෑලි ටික කපා ගන්න. කපාගත්තු කෑලි ටිකක් පිටි ටිකක් එහාගත්තු ට්‍රේ එකක් උඩින් තියාගන්න. එතකොට බදින්න ගන්නකොට ලේසියෙන්ම කෑලි ටික ගන්න පුළුවන්. ඊළඟට කෑලි ටික තවර ගන්න බැට එක හදා ගන්න ඕන. ඒකට තෙත හාල් පිටි කෝප්ප 2යි, පහන් පිටි කෝප්ප භාගයයි, ලුණු තේ හැඳි භාගයයි, කහ තේ හැඳි භාගයකුයි එකතු කරගෙන මේ ටික පොඩ්ඩක් කලවම් කරගන්න. ඊට පස්සේ මේ ටික මම වතුරෙන් තමයි අනාගන්නේ. ඔයාට මේ පිටි මිශ්‍රණය පොල් කිරි වලින් අනා ගන්නත් පුළුවන්. එතකොටත් ගොඩාක් රසට හදා ගන්න පුළුවන්. පිටි කැට නැතුව යනකම් හොඳට පිටි ටික අනා ගන්න. මෙන්න මේ පදමට පිටි බැට එක හදා ගන්න. ඊට පස්සේ කැවුම් ටික බෙද ගන්න තෙල් ටිකක් මම ලිපේ තියාගත්තා. ඊට පස්සේ මේ විදිහට කෑල්ලක් අරන් පිටි මිශ්‍රණය හොඳට තවරගෙන තෙල් එකට දාගන්න. මේ විදිහට තෙල් එකට දාගන්නකොට කැවුම් ටික ඇලුනොත් ගලවන්න හදන්න එපා. බැදුනට පස්සේ කැවුම් ටික ගලව ගන්න ලේසි. දෙපැත්ත හරව ලස්සන පාටට කැවුම් ටික බැද ගන්න. මෙන්න මේ විදිහට ලස්සනට බැදුනට පස්සේ තෙල් බේරලා අයින් කරගන්න.
ඔක්කොම කව්පි කැවුම් ටික මම හදාගෙන ඉවරයි. ඉතින් මේ කව්පි කැවුම් ටික හරිම රසයි. මුං කැවුම් වගේමයි කිසිම වෙනසක් නැහැ. කාටවත් කියන්න බෑ මේක කව්පි වලින් හදලා තියෙන්නේ කියලා. ඒ තරමටම මුං රසමයි එන්නේ. ඉතින් මෙදා පාර අවුරුද්දට ගෙදර කව්පි තියනවා නම් කව්පි වලින් මේ කැවුම් එක හදලා බලන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් ආයෙත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.